හායි ගයිස්, ඉතින් ඔන්න කාලෙකින් වීඩියෝ එකක් කරන්න ආවා. මේ අපි ඇවිල්ලා තියෙන ලොකේෂන් එක කිව්වොත් දැන් රක්පාන පැත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ පළාත ගැන රක්පාන. ඉතින් මෙහි ගම ගැන නම් කියන්න එපා කියලා අපිට කිව්වේ. යාළුවගේ ප්‍රයිවසි එක රැකගෙන මේ වීඩියෝ එක කරන්න කියලා තමයි යාළුවා කිව්වේ. ඉතින් ඒක නිසා අපි දෙන්න ආව කොහමද දැන් මේක ගැන කිව්වොත් බෝධිලිම්මා කියන සතාගේ නැත්තම් ඒ අවතාරයේ සද්දේ මේ දවස් ටිකේම මේ ගම මිනිස්සුන්ට මහා විදියට කියන්නේ මහා ഘോഷාකාරී විදියට ඇහෙනවලු. කලින් ටිකක් ඇහිලා තියෙනවා. නමුත් මේ දවස්වල පොඩ්ඩක් වැඩිපුර නිසා තමයි අපිට පොඩ්ඩක් දැනුවත් කරේ කියන්නේ. අපිට කිව්ව පුළුවන් නම් ඇවිල්ලා කියන්නේ යාළුවා දැකලා තියෙලු. යාළුවගේ මිදුලට එහෙම ඇවිල්ලා ඒ වගේ සද්ද පද්ද පොඩි පොඩි ප්‍රශ්න වගේක් වෙලා තියෙනවලු. හැබැයි ඒගොල්ලෝ කිව්වා යාළුවට කාටවත් කැමරාවකට කැප්චර් කරගන්න බැරි වුණා කියලා. ඉතින් අපිට කිව්ව පුළුවන් නම් ඇවිල්ලා මේක කැමරාවකට කැප්චර් කරගන්න කියලා තමයි අපිට කිව්වේ. ඉතින් අපි දෙන්න ආව කොහොම හරි අපේ YouTube channel එකට වීඩියෝ එකක් ගේන්න මේ බෝධිලිම කියන සතා නැත්තම් අවතාරය කොහොම හරි අපේ කැමරාවට කැප්චර් කරගන්න. ගයිස් අපි දැන් ටික දුරක් ආවා. තාම නම් මොකද සද්දයක් මොකුත් නැහැ. ගයිස් මේ ගමේ කට්ටිය කියන විදියට මේ කියන්නේ සාමාන්‍යයෙන් මේ සද්ද ටික රෑ 12 හරි වුණාම උතරම ඇහෙනවලු. ඒ කියන්නේ ළඟටම එනවලු. මෙයාලා ආරක්ෂාවක් කරලා තියෙනවලු මචං ගමේ. කියන්නේ එතනින් එහාට එන්න බැරි වෙන්නේ. අපි එතන ටච්චවුවා. එයාලා මේ යක්ෂයට වඳින මොකක් හරි කියන්නේ එතන මේ තුඹහක් එක්ක තියෙන ගහක් හරි මොකක් හරි මේ විදිහට. අපිට තාම මේක හම්බුන්නේ නැහැ. අපි ගිහින් ලොකේෂන් එකකට ගිහින් බලමු. අපි වීඩියෝ ඉස්සරහට. අපිට තාම නම් මොකුත් හරියට සද්ද මොකුත් නැහුන්නේ නැහැ. බලන්න ඕනේ දිය. සද්ද කරන්න එපා. හොඳට ආපන්. හොඳට ආපන්. බොඩ ඇනෝ දුරේ. ඔව්. ඉතින් වටේම වගේ පහ එක පැත්තකිනුත් නෙවෙයි. බොඩ හොඳට ආපන්. අර පැත්තට බලන්න. ගයිස් සද්ද ඇහෙනවා නිකන් ලාවට එක පැත්තකින් වගේ තමයි සද්ද ඇහෙන්නේ. නිකන් මුතු නිකන් අර උලමන් නෙවෙයි. වෙන හොඳ මහා නිකන් මුතු මම අහලා ආප ශබ්දයක් මචං. ඒ සවුන්ඩ් එක එහෙම ලොකුට අහලා නැහැ ගයිස්. අපි යන්න කරනවා ලාවට. ගයිස් අපිට ඊට පස්සේ තාම සද්දයක් ඇහුන්නේ නැහැ. අපි තාම ටික දුරක් යනවා. දැන් අපිට තාම දුරින්නේ ගයිස් සද්ද ඇහුනේ. ඉතින් අපි දැන් අපි බලන්නේ පොඩි රිචුවල් එකක් කරලා මේ සතාව රිචුවල් එකක් කියන්නේ ඒක මේ ගමේ කට්ටිය අර අවිශ්වාස කරපු කට්ටියන්ට නිකන් ඔප්පු කරලා පෙන්නන්න වගේ කරපු දෙයක්. ඒකට එනවලු කට්ටිය. හරි දැන් අපිට පොර කිව්වේ ඒක කරාම අනිවාර්යෙන් බෝධිලිම වගේ සාමාන්‍ය සද්දෝ ළඟටම වගේ ඇහෙනවලු. ඒ ළඟටම ඇහෙන තරම් එනවලු. අපි අද අපිත් තාම දැක්කේ නැති නිසා අපිට දුරින් වගේ සද්දයක් වෙන වෙන සද්දද දන්නෙත් නැහැ. බලමු අපි ගන්න ගන්න මේ වැඩේ try කරලා බලමු. අපි ඒක කරමු. අපි මේ වගේ තැනක් බලන්නේ. මේ මෙතන ගායිස් අපිට හම්බුණා මේ පොඩියට නිකන් පොතක් වගේ නිකන් ගඩොල් වලින් හදපු එකක් වෙනවා. ඒක පොඩ්ඩක් try කරලා බලමු. මේ හරි වගේ නේද? ඔව් මෙතනින් කරමු. එහෙනම් අපි මේක ගයිස් අපි බඩු ටික ලෑස්ති කරගත්තා. දැන් අපි කරන්න යන වැඩේ මේ ගයිස් ඌරෙක්ගෙන් ගත්ත ලේඩි එකක්. ඒ කියන්නේ මේවා ගන්න හේතුව ඒ කියන්නේ කිලිනේ. ඔව්. කිලි නිසා මචං ඒ කියන්නේ මේ ඕක තමයි දාන්න කියලා කිව්වේනේ. ඕක දැම්මොත් හොඳයි කියලා තමයි කිව්වේ. මේක හොයාගත්තත් මාර ගේමක් දීලා ඉස්ලා මේ බින්දු දෙකක් දාන්න. දාන්න. මම දාලා තියෙන්නේ. එතන පොඩ්ඩක් වහ ගොඩ ගන්න. ඉතින් අපි වැඩේ හරි අපි දැන් බලමු මොකද මේ තාත්තා මොකක්ද දෙන්නේ. හරි අපි යමු. අපි ආවේ කොහෙන්ද? මේ පැත්තෙන්. ගයිස් අපි දැන් බලමු කොහොමද මේක ඇත්තද කොහොමද මේක එන්නේ කියලා බලමු. තාම නම් අපිට අපි ඒක කරන ගමන්වත් මොකද සද්දයක් ඇහුන්නේ නැහැ. ඒ ටිකක් ඉඳලා බලමු කොහොමද කියලා. ගයිස් දැන් අපි අර වැඩේ කරපු දෙන්න ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. දැන් සද්ද නම් ඇහෙනවා ළඟින් මගේ. ඔයාලටත් දැන් එනවා හොඳට
එහෙනම් ටික ළඟින් වගේ නේද? අනේ ඒ කියන්නේ අපි අර මේ පැත්තෙන් වගේ ආවේ. ඒ පැත්තෙන් තමයි සද්දය ඇහෙන්නේ. අපි මේ පැත්තට ගිහින් බලමු. යමයි මේ පැත්තට. කොහොමද ඒ හරියම වගේ තමයි සද්ද ගොඩක් ඇහෙන්නේ. යමන් ටිකක් ගිහින් බලමු. පාර පෙන්නේ. කොරේ මට හොයාගන්නත් බැහැ. මේ පැත්තේ හරි එතන. මේ නෝන දෙතර. මචං පොඩ ලං කරපම් මචං එතනට. අම්මඩ. ගයිස් වලට පේනවා ඇති මේ අපි ඒ කරපු මේ එක මේ උඩට මේ කියන කාරුව නිකන් අර සතෙක් බල්ලෙක්වත්ද බන් නෑනේ බල්ලෝ ආවේ නෑ බල්ලෝ නෑ මම මේ කැලේ කොයි බලනවා. අනික බම් මෙච්චර පිළිවෙලට ඒ කියන්නේ බම් මෙහෙම ලේන කන්න දර. ගයිස් අපිට හිතා ගන්න බෑ කියන මොකෙක් හරි ඇවිල්ලා මේ සද්දේ සද්දේ වරෙන් ඔතරින් ළඟින්ම සද්දය එන්නේ ඔයාලට ඇහෙන්නේ මේ අපේ වටේටම ඉන්නවා මචං. අපේ වටේම මෙයා ඉන්නවා. අපිට පේන්න ආවේ නෑ ගයිස් තාම කොහෙන්වත්. කොහොමරි ගයිස් අපිට අපේ මේ අපේ ළඟම ඉන්නේ. නෑ. මෙරිට යනවා මචං තාම පේන්නේ නෑ. ගයිස් වටේම කරුවලයි ඒක අපිට ප්‍රශ්න තියෙන්නේ. උගේ සයිස් කියන්නේ සතාගේ සයිස් එකක් හරි. ඒ කියන්නේ මචං ගම මිනිස්සු කියන විදිහට යාගේ මේ ඇඟ නිකන් තනිකර මේ මහත් අයලු කියන්නේ ලොකුලු ඉක්කයක් වගේ මචං. හරි. ඉක්කයක් වගේ මේ පොඩි හීනි පොඩි බිම ඉන්නේ නේ. බිමලු වෙන්නේ කියන්නේ මචං ලංකාවේ ගොඩක් කට්ටිය පටලවාගෙන ඉන්නේ උලමයි මේ බෝධිම කියන්නේ එකෙක් කියලා. කෙනෙක් කියලා. එනේ උලම ඉන්නේ මචං උඩනේ. මේ වටෙන් පිටිපස්සෙන් ඉඳන් නරයි ඒ අර හිටියා. ඉතින් සද්දය ඇහෙන්නේ. ඒකයි සද්දය. මේ හරියෙන් තමයි ඇහුනේ සද්දේ. හරි ඉස්සරහට මොකද බය වුනේ? දැන් කොහොමද සද්දයක් ඇහුනේ? දිනෙනික ඇවිදිනවා වගේ සද්දයක් ඇහුනේ නැද්ද උඹට? මට ඇහුණා ඒක තමයි මම බැලුවේ. මෙහෙවර මෙහෙවර. මම බැලුවේ උඹ සතෙක්ටවත් බය වුනේ මොකේ හරි සර්වයකවත්ද කියලා. ගයිස් මොකේ හරි මාර ඒ වෙන්නේ මං හිතන්නේ මෙයා රතනවා. වෙන ගයිස් අපිට හම්බුණා හර ප්ලේස් එක. මේ තුඹක් එක තියෙන මචං බංගාක් එක තියෙන්නේ ඔයාලට පේන්නේ නැති. මේ තියෙන්නේ යාර මොන හරි පඳුරු බං අර කාසි තියෙන පඳුරු ගැට ගහලා තියෙන්නේ. අර සත්තාලි මේ මචං අර මේ අර ඒ ගහලා ඒ රිචුවල් එක කරමුද මේ මෙතන කරමුනේ. දැන් අපිට ඔය සද්දෙත් ඇහුණේ බලලාගේ. ඒ කියන්නේ අපිත් ආරක්ෂා වෙලා ඉන්නවා මචං මේ වැඩේ කරන්න කලින්. ඒක ඇත්ත. අපි ඒ වැඩේ කරමු. එනයි කරමු. ගයිස් අපි අනිත් වැඩේ කරන්න ආව මෙතන නේදන්ට. මෙතන අපි වැඩේ කරනවා. අපි මේකට ගෙනල්ලා තියෙන එක කියන්නේ පුරුෂයෙක් වගේ හදාගත්ත මේකද. මේක මේ හරින් කියනවා. ඔය එතන මේ අභිජාත ටිකක් අපිට මේ කෝගලකින් ගත්තා. මේ අය අර මේ ඔය අර බෝධිලිම බයයි කියලා මේකට. ඒ කියන්නේ මේක මචං ආරක්ෂාවක් හරිද? ඒ කියන්නේ අපිට කිව්වා මේ ගමට එද්දිම ඒ කියන්නේ මේක මේ වැඩේ කරන්න. ඒ කියන්නේ කොයිකටත් අපිට ආරක්ෂා වෙන්න මේ පුරුෂයෝ කියන්නේ මේක අපිට කරන් දින මචං මේක ඒ කියන්නේ මේ ටික හින්න තියෙන මේ තුඹා වටේ හරිද? වටේට දාන්න ඕනේ. ඔව් මේක වටේ. ඔව් මේ ටෝච් එක තියනවා දෙන්න. මම මේකෙන් වුන් ටෝච්. හරියන්නේ? හරි. සද්දේ වුණා.
කයි සද්දය ඇහෙනවා ළඟින්. දූ ළඟින් යනවා. හරි ගයිස් මේක මචං මේ හරි ඔය ගහගමු. ඕක මොකුත් මේ එකක් නැහැ නිකන් තියන්න. මේක පිළිවෙල තුඹහට හල් ටික දාලා මේ නේ ගහන්න ඉන්නවා. ගහලා මේ ළඟින් සද්දය ඇහෙනවා. හරි. ගයිස් අපි මේ වැඩේ කරා. මේ ළඟින්ම සද්දය ඇහෙනවා. මොකද පිලිසුනා නේද මාස්ටියක් වගේ. ඒක තමයි මම බැලුවේ. ගයිස් මොකක් හරි දැක්කා. මම ලාවට වගේ දැක්කේ මේ පැත්ත බලන් හිටපු නිසා. බලන්න ඒකත් නෙමෙයි මම කැමරා අරගෙන පොඩක් zoom කරලා බලමු ටිකක් අර මේ අපේ පේන හරියට ගිහින්. අපි අනිත් කැම් එකෙන් පොඩ්ඩක් බලමු. මේකෙන් දුර පේන්නේ නැහැ වැඩි ගන්න. ලාවට දැක්කම නිකන් S2 එකක් වගේ සතු පාටට. දැන් ඒක තමයි දැන් සද්දෙත් ඇහෙනවා කියලා පාරේ. දැන් මොන වෙලාව ගයිස් බලන්න. ගයිස් අපි ගොඩාක් කැම් එකක් අරගෙන සද්ද නම් දැන් ලොකුවට එනවා. දැන් ළඟින් මේකෙන් බලමු අඩුවට ඔය මුලින්ම ඇහෙනවා මචං. ඔය